හලෝ විදියාලුනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් එළින්න සඳු vlogs day 7 එකත් එක්ක. ඉතින් අද නම් කොහෙවත් යන්නේ නැහැ ඇත්තටම. අද ගෙදර ඉඳන් වෙන දේවල් ඒ අද vlog එකේ තියෙන්නේ. ඉතින් ෆිල්ම් එකක් බලන්න යන්න මම හිතන්නේ මේ ෆිල්ම් එක ඔයාලා බලලා ඇති. කාරා කියන එක හොඳයි. ඒක මම හිතන්නේ අරයා ඉන්නේ. අර මේ විජේ නෙමෙයි අර තඩයිල් එක්ක ඉන්නේ. මාරිකේ ඉන්නේ. එයා වෙන්න ඕනේ ඉන්නේ. මට මතක විදිහට එයා ඉන්නේ. අද පොඩි කැමරාවක් තියෙනවා කීබා. ඒකත් කකා ෆිල්ම් එක එන්ජොයි කරමු. ලයිට් එක වැහුවොත් ඔයාලට මම පෙනෙයිද බන්නේ. ඔයාලට පේනවනේ. A few moments later. කෝල් එකක් ආවා. මම හිතන්නේ ඔයාලට සත්‍ය ඇහි මං කැලේ හිමු තියන්න. Later. අයන් කරගන්න යන්නේ හිමීට ලෑස්ති වෙන්නද බෑ. කොහොමද බදින් 3යි කාලට 3 මාට දරවගේ පිටත් දෙන්න වෙයි. 5:09 කීයද? 5:03 2යිනේ. ඔය දැන් 3ට 3 මටත් පිටත් වෙන්න ඕනේ. What? Bro, what are you talking about, man? ගොඩක් දේවල් නේ අත් දෙක වුණානේ කියත උනන්නේ නැහැ. හැබැයි බෑග් එක කරගෙන යනකොට ගොඩක් වැස්සුත් එහෙම. කියන්නේ කුඩය කරගෙන යන්න බෑ. ඒකට ඉතින් එහෙම වතුර බෝතලෙකුත් දාගෙන නෑ ඉතින්. එහෙමයි මම කියන්න දෙයක් තියෙනවා. මේ මගේ වැටෙන vlogs අනිත් අයගේ vlogs වගේ නෙමෙයි. හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ එයාලා කරන දේවල් තියෙයි මගේ vlogs වල. ඒක මම නෑ කියන්නේ. හැබැයි ඒ වඩා මම දන්නවා 100ට අඩුම 75කට වඩා වෙනස්කමක් තියෙනවා කියලා. වීඩියෝ ක්වොලිටි එක පිටින් ගත්තොත් නම් 100% මගේ වීඩියෝ ක්වොලිටි වෙනස්. මොකද එයාලා කරන්නේ හොඳ මේ කැම් ඒ වගේ මම කරන්නේ මගේ අතේ සාමාන්‍ය ඩේලි යූස් වෙන Samsung A05s එකකින් වීඩියෝ කරන්නේ එඩිට් කරන්නේ ඒ ෆෝන් එකෙන්මයි. මේ කිසිම කරදරයක් කායවන්න නේද? කාටවත් කරදරයක් කරන්න නේද? මගේ පාඩු කවුරු මොනවා කියවත් ගන්න නේද? මගේ වැඩේ මම කරනවා. මොකා මට මොනවා කිව්වා? මට දන්නේ නැහැ. හරි. මේ තරහින් කතා කරන නෙමෙයි. මම කියන්නේ දැන් ඔය මේ වගේ දේවල් වලදී ගොඩක් කට්ටිය ඉන්නවා නම් මනං හුත්වා කියන්නේ. හරි. ඒයි මට ගන්න. ඉතින් මට කියන්න ඕනේ මේ මගේ vlogs අනිත් අය vlogs නෙවෙයි කියන්නේ හදුව මම මගේ vlogs වල කුණුහරුප කියනවා. එක. හරිද? එක කුණුහරුප කියනවා. හරිද? ඒ හැම වෙලෙම නෙමෙයි. සමහර තැන්වල කියනවා. දැනුත් කියුණින් නම් මම මේ අහක මතක් කරන්න බැරි වෙච්ච ඉඳ එලි ඉන්න චරිතෙම තමයි. හරිද? වීඩියෝ කරේක විදිහක් කියලා ජීවිත විදිහක් කියලා එහෙම මගේ හුට අප්පර කතන්දර නැහැ. මේ එහෙම චරිත දෙක තුන රඟපාන්නේ නැහැ මම. ඊළඟ කාරණා තමයි ග්‍රැෆ්ස් පැත්ත ගත්තොත් මේ පැත්තට මම නැහැ. සීරියස් කතා කරද්දී මේ පැත්තට මම නැහැ. හරිද? ඒ වුණාට මගේ vlogs වල ඔයාලා ඉස්සරහට දගිය සමහර දේවල් එහෙනම් මම මෙහෙම කියන්නේ මම ඔය හපයක් පිටක් ඒ වගේ කටේ තියෙන ඔයාලා දගිය ඉස්සරහට තාම නැත්තේ මේ තාම මේ මට ඒක වෙලාවක් නෑ. මේ රාමුවක තුල ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි කියන්න තියෙන්නේ. Later. දැන් වෙලා 12:39යි. මේ නෝට් එකක් තිබ්බ ලියන්න. ඉතින් ඒක ලිව්වා. තව වෙලා තියෙනවා. පැය දෙකමාරක්. ඉතින් කිරියක් හදමු. බිස්කට් පැකට් එක කාටද ගෙනත් තියන් ඉන්නේ හරියද? මේ කිරිය හදලා ගෙනත් තියන්න බෑනේ. සිදු වෙනවනේ. දැන් කිරියක් හදමු. මම අයිවිල් මැප් බලුවා මේ ඒක බලන ගත්තේ ස්ටඩි කරනවා කියන්නේ මම දැන් ලියලා හිටියේ අනික ලියන ගමන් නම් බැලුවේ
මම මාක් කියලා කිව්ව එක. ඒක. ඒක සුපිරි ෆිල්ම් එක. ඒකේ කොටසක් පෙන්වන්නද ඔයාලට? 2025. දැක්කද? ඒක තමයි තියෙන්නේ. පට රස්නේ. මම රස්නේ පිට මොන්න කැමති නැහැ. රස්නේ හදා ගන්නවා. අර සාමාන්‍ය රස්නේ කියන්නේ රස්නේ තියෙනවා. සාමාන්‍ය උගුරක් බී ගන්න පුළුවන් ප්‍රමාණය රස්නේ. කියන්නේ බීගෙන යන නෙමෙයි. බීගෙන යන්න බැරි වෙන්න රස්නේ තියෙන්න ඕනේ. හැබැයි උගුරක් කටරෙන් ගිල ගන්න පුළුවන් තරම් රස්නේ තියෙනවා. කියන්නේ එහෙම රස්නයක් හදාගන්න පුළුවන්. මම වීඩියෝ එකේ මුලින් කියනවා නේද ඉස්සරහට මේ පිට එහෙම කයි කියලා. නෑ මම මේ වීඩියෝ එකේම කරන්න තීරණය කරා. ඒක අපි කල් දාන්නේ. කියන දේවල් කරලා පෙන්නන්න. ඉස්සරහට කරන්න තියන්න බෑ. මොකද මේ කියන දේවල් මේ වෙලාවෙම කරේ නැත්නම් මේ ඉන්න මනුස්සයා නවත ගන්නවා. තාම අර උරම් බිගන්න පුළුවන් ප්‍රමාණයට ආවේ නැහැ. තාම පිච්චෙනවා මට දැනෙනවා ඒක. අමාරු වෙයි. ඔයාලා ටිකක් මම සාන්ත දාන්න තීන්දුව කුප්පියක් ආපේනවා. දැන් සාන්ත දාන්න තීන්දුව කුප්පියක් නෙමෙයි මගේ. මම ඉස්සර වීඩියෝ එකේ ඔයාලට මගේ හොඳ සෙල්ලම් බලන්න පුළුවන්. ඕනම දෙයකදී පටන් ගන්නම හරි ලස්සන ගන්න බෑ. Nice. හොඳයි. දවස් 4යිද 5යිද මන්ද? සාමාන්‍ය මම මේ තෝරලා ගියාම දවස් 3 තියනවා. මේ ලොකුවට කැඩෙන්නේ මම එදි කන්නේ මොන්නේ. දැන් මේ අද 4 වෙනි දවසේ පස්වෙනි දවසේ. තාම එළියෙත් එහෙම. අතට මේකත් නම් ඊයේවත් දැන් ගන්න එකත්. අද මේකත් ගන්න. පේම අතක ගා කන්නේ. A few moments later. දෙකට විතර යන්න නා ගන්න. දෙකට විතර නාගෙන නෝමල් එකේ ඉන්න. තුනට විතර ලෑස්ති වෙන්න ගන්න. ඔයාලා වෙනම ගැටවුල. අද කපන්න. Much later. ලෑස්ති නේ ඉන්නේ දෙකම මාරද? නෑනේ. තුනම මාරද කොහෙදලා? තුනම මාරලා. දෙකයි ගන්න තමයි මොනවා. කපාරම හිමිසා කෝවා. කලින් වැඩි නෑ. එතන ගිහලා කොහොමද නඩි පහක් කියනවා. මං කෙලින්ම නෑනේ ෂේප් ඉන්නෝනේ. ෂේප් ඉන්නෝනේ. මේ අතන නෙමෙයි. එක අතන නෙමුත් එක අතන මොකක් හරි සීනක් තියෙනවා. වලට එන්නද? එක අතක් කරගෙන මගද තනිකරම මොකක් හරි අඩුවක් කරනවා. මම කොච්චර මෙහෙම ගියා. බස් එකේදී තැල්ල පොඩිලා තිරපිලි මිරිකිලා. ඉන්න තියෙන දේවල් හැමෝද? හරි. ගත්තා. අතුරුගයි පුඩේ වැස්සත් පුඩේ එල ගත්තට පස්සේ දාගන්න පුඩේ එච්චර නෙමෙයි ඔත් ගත්තා මම 10 පාරක් විතර කල්පනා කරලා කොච්චර ගියත් සමහර දවස් තියෙනවා ගියට පස්සේ මොනවත් මතක නැහැ. A few moments later. The next day. දැන් වෙලාව පාන්දර 4ත් පහු වෙලා. පාන්දර 5ට විනාඩි 13යි. හරිද? දැන් තමයි එන්නේ. මම මෙහෙම ගියාට පේන්නේ හරිද? මම මේ ලයිට් තියෙන තැන තමයි මෙයා කරගත්තේ.
මේ ගෙදර ගිහිල්ලා හම්බෙමු. ගෙදර ආවා. හාන්සි. හරිද වීලක් ගුලුක් එක හම්බෙමු. හැමෝටම සුබ දවසක්. Goodbye.